Hi guys, කොහොමද ඉතින්? ඔන්න කාලයකට පස්සේ Days of Johan channel එකෙන් අලුත් vlog එකක්. මේ එහාට එක්කෙනෙක් ඉන්නවා යාළුවෙක්. යාළුවෙක් නෙවෙයි. කසාද වෙන්දනේ. wife ඉන්නේ. ඉතින් මේ අද මේ Christmas දවසට කලින් දවසේ අපි මේ යන්න පටන් ගත්තා Great Ocean Road එකේ. මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලස්සනම views ගොඩක් බලන්න පුළුවන් තැනක් නෙවෙයි පාරක්. Great Ocean Road එක ගැන විස්තර පස්සේ කියන්න. දැන් අපි මේ යන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ round the twist බලලා තියෙනවනම් මං හිතන්නේ ඒක බලලා නැති කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඒක බලලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒකේ අර තියෙන සුප්‍රසිද්ධ ලයිට් හවුස් එක. අන්න තියෙනවා ඊට පස්සේ. මේ ඉතින් ලයිට් හවුස් එක බලන්න යන්නේ. මේක තියෙන්නේ මේ Great Ocean Road එක පටන් ගන්න කිට්ටුවම පොඩ්ඩක් දුරට යද්දි තමයි මේ ලයිට් හවුස් එක අපිට හම්බෙන්නේ. ඉතින් අපි මේ දැන් ලයිට් හවුස් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. මේක මම අර ඉස්සර කිව්වා වගේ ඔයාලා round the twist බලලා තියෙනවනේ. මේකේ තියෙන ලයිට් හවුස් එක. ඉතින් මේ Great Ocean Road එකේ යන පාර පුරාවට අපිට දැනට working condition එකේ තියෙන ලයිට් හවුස් පහක් බලා ගන්න පුළුවන්. ඒකෙන් අපිට පළවෙනිම හම්බෙන ලයිට් හවුස් එක තමයි මේක. මේක අපි මේක අපිට විශේෂ වෙන්නේ මේ round the twist TV series එකේ තියෙන හින්දා. මේකට කියන නම තමයි Split Point ලයිට් හවුස් කියන එක. මේ වගේ තව ලයිට් හවුස් තව හතරක් හම් වෙනවා වර්කින් කන්ඩිෂන් එකේ තියෙන. කේප් ඔට්වේ ලයිට් හවුස් ඔය වගේ නම් ටිකක් තියෙනවා. මට නම් ටික ඇත්තට මතක නැහැ. මේ ඉතින් මේ ඇත්තටම ලයිට් හවුස් එක ඇතුළට යන්න විදිහක් නැහැ. මොකද මේක හවස 3ට වහනවා. අපි මේ චුට්ටක් හවස් වුණා මෙතනට යනකොට ඒකින්ද ඇතුළට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා පෙන්වන්න විදිහක් නැහැ. මේ යන් තව ඉස්සරහට Great Ocean Road එකේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. කතා කරමු. හරි ඉතින් ඔන්න දැන් මෙතන ඉඳන් තමයි ඔෆිෂියලි Great Ocean Road එක පටන් ගන්නේ. වෙන ඉතින් ලස්සන ආච් එකක් තියෙනවා Great Ocean Road කියලා ගහලා. ඉතින් මේ පොඩ්ඩක් හිතුවා මේ Great Ocean Road එක ගැනත් පොඩි විස්තරයක් කියන්න. ඇත්තටම මේක හදන්න පටන් ගන්නේ 1919 සැප්තැම්බර් 19. එතකොට මේ පාර හදන්න හේතුව තමයි මේ ඕස්ට්‍රේලියාවේ නිරිත දිග වෙරළ කලාපයේ තියෙන පැතිවලට යන්න ඇත්තටම පාරක් තිබ්බේ නැහැ. මේ පළවෙනි ලෝක යුද්ධ කාලේ කැලෑවෙන් මුහුදෙන් තමයි මිනිස්සු ගියේ. ඉතින් ඒක හින්දා මේ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ මේ 1919 සැප්තැම්බර් 19 වෙනිදා තමයි මේ Great Ocean Road එක හදන්න පටන් ගන්නෙ. එකක් ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට ටිම්බර් වගේ දේවල් සහ ඊළඟ කාරණේ තමයි ටුවරිස්ට් ඇට්‍රැක්ෂන්. මේ Great Ocean Road එක මේ සම්පූර්ණ පාර කිලෝමීටර් 243ක් දිගයි. එතකොට මේක හදලා තියෙන්නේ මේ සොල්දාදුවන් විසින්. එතකොට මේකට සෝල්ජර්ස්ව සැහැණ පිරිසක් යොදාගෙන තියෙනවා සහ සැහැණ පිරිසක් මැරලා තියෙනවා මේක හදන අතරතුර. මොකද ගොඩක් රෆ් පාරක තමයි මේක හදලා තියෙන්නේ.
අතරමඟ අපි පොඩ්ඩක් නැවැත්තුවා. අපේ අනිත් වාහන ටිකක් තියෙනවා. අත්තිව නවත්තලා ඉන්නේ. මේ ඇත්තට මාර ලස්සනයි මේ තනිකර මුහුද අයිනෙන් තමයි පාර හදලා තියෙන්නේ. ඇත්තට මේ ගමනේ ලොකුට කතා කරන්න දේවල් නැහැ. මේ හරි ලස්සන views ටිකක් පෙන්වන්න තමයි තියෙන්නේ. දැන් මේ යන්නේ Great Ocean Road එක දිගේ 12 apostles බලන්න. ඉතින් මේ ඇත්තට මේ ගමන පටන් ගාදී චුට්ටක් විතර හවස් වුණා. මේ හින්දා අපි හැබැයි දැන් අර සමයක හින්දා චුට්ටක් ඉර බහින්ට පරක් වුණා. ඒ හින්දා අපිට 12 apostles වලට ඉර බහින්න කලින් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි. යා එහෙනම් යන ගමන් ලස්සන views ටිකක් බලාගෙන අපි කතා කරමු. පාටම මේ පොඩ්ඩක් විදේක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් අපි මේ 12 apostles බලන්න ඇවිල්ලා තියෙන්නේ. මේ ඇත්තටම මාර සීතලයි මේ සම කැලේ සම නෑ. මේ දැන් මේ පොඩි කිලෝමීටරයක් විතර පොඩ්ඩක් යන්න ඕනේ බලන්න. මේ ඉස්සරහට ගිහලා කියන්නම් මොකද්ද මේ 12 apostles කියන්නේ? මොකද්ද මේ සම්බන්ධ කතා? මේ කියලා අපි කතා කරමු එහෙනම්. ඔන්න ඉතින් ඇවිල්ලා ඉන්නේ 12 apostles වලට. ඇත්තටම ගත්තොත් මේ 12 apostles කිව්වට කවදාවත් මේකේ ගල්කුළු 12ක් තිබ්බේ නෑ. ඇත්තටම තිබ්බේ ගල්කුළු 9යි. ඒකෙනුත් එක ගල්කුලක් 2005 වර්ෂයේදී සම්පූර්ණයෙන්ම කාදනයට ලක් වෙලා විනාශ වෙනවා. එතකොට ඒක තමයි ඒවකට තිබ්බ උසම ගල්කුල. ඒක මීටර් 50ක් උසයි. හැබැයි දැන් මේ වෙද්දි තියෙන ගල්කුළු 8යි. එතකොට මේ තියෙන ගල්කුළු 8න් උසම ගල්කුල මීටර් 45ක් උසයි. ඉතින් ඇත්තටම ගත්තම මේකට මුලින්ම කිව්වේ 12 apostles කියලා නෙමෙයි. මේකට මුලින්ම කිව්වේ Saw and the Piglets කියලා. හැබැයි පස්සේ කාලයත් එක්ක සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩිපුර ලබා ගන්නත් එක්ක තමයි මේක මේ 12 apostles කියලා නම් කරේ. ඉතින් එහෙම ගත්තම මේගොල්ලන්ගේ උපක්‍රමය ඇත්තටම සාර්ථකයි. මොකද ඕස්ට්‍රේලියාවට එන ඕනම කෙනෙක් 12 apostles නොබලා ඉන්නේ නැහැ. ඉතින් ඇත්තටම දැන් ගත්තම මෙහෙට වෙලාව රෑ 8යි. මෙතන මාර ලස්සන සන්සෙට් එකක් අපිට බලාගන්න පුළුවන්. හැබැයි අද පොඩ්ඩක් ක්ලවුඩි වෙදර් එකක් තියෙන්නේ. ඒක හින්දා අපිට ලොකුවටම හොඳ සන්සෙට් එකක් බලාගන්න බෑ. හැබැයි මේ හුණු ගල් කුළුණු ටික නම් ලස්සනටම බලාගන්න පුළුවන්. ඉතින් මේ මෙතන ගොඩක් කලා ඉඳන් ආසයි වුණාට මේ අද තියෙන වෙදර් එකත් එක්ක සෑහෙන උඩම් සෑහෙන සීතලයි. හරි අමාරුයි ඉන්න. ඒකින්ද අපි ටක් ගාලා මෙතන වීඩියෝ ටිකයි ෆොටෝ ටිකයි අරගෙන ලස්සන බලලා දැන් යනවා උඩට. ඇත්තටම මේ අවාසනාවන්ත විදිහට ඉතින් අපිට මේකේ මෙහෙ බලන්න යන්න තියෙන අනිත් ලොකවුට්ස් ටික අද පොඩ්ඩක් යන්න විදිහක් නැහැ. මොකද මේ අපි එද්දි ගොඩක් රෑ වුණා. දැන් ඇත්තටම රෑ 8 මාරටත් ළඟයි. මේ කළුවරයි. ඉතින් අර මේක අර බීච් එකත් එක්ක තියෙන views ඉඳන් අපිට මේ ඒ ටික බලා ගන්න බෑ. තව ලුකවුට්ස් දෙක තුනක් තියෙනවා බලන්න යන්න. ඉතින් මේ අපි ඒකින්ද මෙතනින් අද අපේ ගමන නවත්තන්න තීරණය කරා. දැන් ආයි නිවෙස් බලා යනවා. ඉතින් ඇත්තටම මේකේ ලොකුට කතා කරන්න දෙයක් නැහැ. අර මග දිගට තියෙන ලස්සන දේවල් තමයි පෙන්නන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා සෑහෙන ගොඩක් දේවල් ඔයගොල්ලෝ වෙනට වුණා කියලා. එහෙනම් ඉතින් මේ වගේම තවත් vlog එකකින් ආයි හම්බෙමු. channel එක මතක කරලා subscribe කරන්න, වීඩියෝට like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයි හම්බෙමු. අපි ගියා.